අයිබෝන් අයිබෝන්. එසේම එසේ වේවා කිව්වා. කවන්න වෙනසක් නෑ දස් දවසනේ. දස් දවසනේ. ඉතින් මේ ඔව් කලාවේ නිදහස. කොහොමද අපි කලාව නිදහස් ලෙස භාවිතා කරන්නේ? ඔව් එහෙම චිත්‍ර ශිල්පියාට නම් එහෙම බාධාවක් නැහැ නිදහසේ අදහස් ප්‍රකාශ කරන්න. ඒ වුණාට දැන් චිත්‍ර ශිල්පියෙක් විදිහට බැලුවොත් චිත්‍ර ශිල්පියට ඕනේ මානසික නිදහස. එයා කැමති දේවල් කරලා, ඒ කියන්නේ කැමති තැන් බලන්න ගිහිල්ලා. එතකොට කැමති සින්දුවක් අහලා. එයා ඒ තුලින් චිත්‍ර ශිල්පියෙක් හැදිලා ඉන්නේ. ඒ තුලින් තමයි නිර්මාණයක් බිහි වෙන්නේ. ඉතින් මේ ඒකට නිදහස නැති වෙලා නැහැ. හැබැයි ඒ චිත්‍ර ශිල්පියට යැපෙන්න කිව්වේ ජීවත් වෙන්න ඕන කරන මුදල් මේ තියෙන රටේ තියෙන තත්ත්වය හැටියට හම්බෙන්නේ නැහැ.